Welcome to Little Bunny TV. මම ආදරෙන් පිළිගන්නවා. අද 4 වෙනිදා මම පුතත් එක්ක ගියා බුක් ෆෙයා එක බලන්න. ඒකෙදි පොඩි අයට තිබුණු දේවල් ටික ගැන කියන්න තමයි මේ වීඩියෝ එක ඉක්මනටම මම දැන් මේ ඔයාලා දැක්කා ක්‍රියේටිව් එක්ස්පීරියන්ස් සෙන්ටර් කියන එකට අපි මුලින්ම ගියා. එතන තිබුණා චිත්‍ර පාට කරන්න පොඩි අයට ලොකු අයට දෙගොල්ලන්ටම ඒ වගේම බෑග් වල ඩිසයින් දාගන්න පුළුවන්කම තිබුණා. ඒගොල්ලෝ නොමිලේම පාට දුන්නා, ස්ටෙන්සිල් දුන්නා. ඒ වගේම උගක් අය ලස්සන ඩිසයින් කරනවා දැක්කා. උන් පොතත් චිත්‍රයක් තෝරගෙන පාට කරන්න පටන් ගත්තා. ඒ වගේම මේ ප්‍රී කලර් පැලට් එකක් දුන්නා. පුතා චිත්‍රයක් අරගෙන දැන් පාට කරන්න තමයි හදන්නේ. ප්‍රදර්ශනයේ හෙටයි අනිද්දායි තියෙන නිසා ඔයාලටත් පුළුවන් පොඩ්ඩොත් එක්ක ඇවිල්ලා මේ ප්‍රදර්ශන කොටියේ නොමිලේම පාටත් අරගෙන චිත්‍ර පාට කරන්න. ඒ වගේම ලොකු අයටත් මෙතන බෑග් ඩිසයින් කරගන්න, පොට් ඩිසයින් කරගන්න පුළුවන්කම තිබුණා. ඒවට නම් පොඩි මුදලක් ගෙවන්න වුණා. නමුත් පාට ඒගොල්ලෝ නොමිලේම දුන්නා. ඉතින් මේ දකින්නේ බෑග් ඩිසයින් කරන එකක්. මේ තව පොඩි අය චිත්‍ර අඳිනවා. ඉතින් මේ එක්ස්පීරියන්ස් එක ගන්න ඔයාලා ෆෙයා එකට ඇතුල් වෙන්න රුපියල් 20ක ටිකට් එකක් ගන්න ඕන. පොඩි අයට නම් ගත්තේ නැහැ. පුතා තෝරගත්තේ වෝටර් කලර්ස්. ඉතින් මෙතන පේන්ට් වර්ග ගොඩක් දීලා තියෙනවා නොමිලේ. අරගෙන පාට කරගන්න පුළුවන්. චිත්‍රය ඇඳලා ඉවරයි. අපි මෙතන ප්‍රදර්ශන කුටියෙන් එළියට ආවා. ප්‍රී කලර් පැලට් එකත් හම්බුණා. ඊළඟට ගියේ මේ පේන ප්‍රදර්ශන කුටියට. එතනත් පොඩි අයට චිත්‍ර අඳින්න තිබුණා. ඇඳලා පාට කරන්න පාට පැස්ටල් ඒගොල්ලෝ දෙන්න තිබුණා. මෙතන නම් හොඳ චිත්‍ර තෝරලා තෑගි දෙනවා කියලා කිව්වා. ඒ වගේම ඩිසයින් එකක් ඇඳගත්තා. මේ ප්‍රදර්ශන කොටේ චිත්‍රයක් පාට කරන්න තිබුණා. ඒක පාට කරලා දුන්නාට පස්සේ බැලුම් බෝලයක් හම්බුණා. කතා පොතක් හම්බුණා නොමිලේ. ඉරමල සහ මීමැස්ස කියලා මේ තියෙන පොත් ප්‍රදර්ශනෙන් ගොඩක් සෙනග හිටියට මේ වගේ තැන්වල සෙනග හරි අඩුයි. පොඩි බබාලා සහභාගී කරවලා තිබුණේ ගොඩක් අය. ඉතින් මේ වුණාට මේ වගේ ඇක්ටිවිටීස් තියෙන තැන්වලට බබාලා එක්ක ගියාම ඔයාලට පුළුවන් මේවට සහභාගී කරවන්න. ඒක බබාට හොඳ අත්දැකීමක්. ඊට පස්සේ අපි ගිහලා පොත් තෝරගත්තා. පුතා ආසයි කියවන්න. මේ තියෙන්නේ අර රුපියල් 100ට 50ට 70ට වගේ ගත්ත පොත්. අපි මේ පොඩි පොත් 20ක් විතර 2008ට අඩුවෙන් ගත්තා. ඔයාලත් ඉතින් ගිහලා බලත් එක මේ අත්දැකීම් අරගන්න. වීඩියෝ එකේ නම් අඩුපාඩු ඇති ඉක්මනට වීඩියෝ එක හදුව නිසා ඒ ගැන සමා වෙන්න. ඉතින් ස්තුතියි ඔයාලට. Thanks for watching Little Bunny TV. Bye.